අද උදේම මම පොඩි වැඩක් කරන්න තමයි හදන්නේ. මේ පේනවනේ ඉතින් කොළ ගොඩයි අස් කරන්නේවත් ගොඩයි. මේ ඉතින් දැන් ගෙදර අස් කරන්න තමයි මං හදන්නේ. දැන් ඔයාලා බලනවා ඇති එකපාරටම මෙච්චර කොහොමද ගෙදරක් හැදි වුනේ කියලා. නෑ මේ අපේ ගෙදර අපි කලින් හිටියේ අම්මලාගේ ගෙදරනේ. ඒ කියන්නේ චූටි බබා හම්බුනාට පස්සේ අපි ඉතින් අම්මලාගේ ගෙදර තමයි ගොඩක් දවස් හිටියේ. අම්මා කැමති වුණෙත් නෑ ගෙදර එනවට. ඒ හින්දා ඉතින් අයියලාගේ අම්මලාගේ ගෙදර අපි අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ හිටියා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි දැන් ආයෙත් අපේ ගෙදරට ආවා. දැන් ඉතින් සෑහෙන කාලයක් අපි ගෙදර හිටියේ නැති නිසා කොළ ගොඩයි, දූවිලි පිරීලා අස් කරන්නේම ගොඩයි. ඔය තියෙන්නේ මගේ ලෙමන් ගහ. මේ දවස් ටිකේම ඉතින් අස් කරන වැඩේ තමයි ගොඩක්ම කරන්නේ. අන්න ඉතින් ඔයාලට පේනවද මගේ ලෙමන් ගහ? මගේ පැල ටික නම් ඔක්කොම මැරි. පැල ඉතින් ගොඩක් කල් තියෙන්නේ නෑනේ. එහෙම මං කොච්චි පැල, මිරිස් පැල එහෙම තමයි හිටවලා තිබ්බේ. හතවාරි එකත් මැරිලා ආයෙ චොට්ටක් විතර වගේ දළු දාගෙන එනවා. මේ තියෙන්නේ මං පැල හිටවලා තිබුණ ඒවා. ඔක්කොම ටික මැරිලා කැලේ වැරිලා. දැන් ඉතින් සුද්ධ කරන්න ඕනේ. මේ තියෙන්නේ මගේ ඉඟුරු හිටවලා තිබ්බ භාජනේ. චූටි ඉඟුරු ගහක්. එකක් දෙකක් විතර ඉතුරු වෙලා වතුර තිබුණ නෑනේ. ඒ නිසා ඉතින් මැරිලා ඒවා. ඉඟුරු නම් ආයෙ එනවා අල වලින්. වතුර දැම්මම දළු දාලා. ඊට පස්සේ එන්නකෝ මගේ හතවාරි පැල. මේ තියෙන මගේ හතවාරි පැල. ඔව්වැයා. මේ දැන් ආයෙ දළු දාගෙන එනවා. හෙමින් ඉතින් වතුර දාලා අපව යාලවත් සරුසාර කරලා ගන්න ඕනේ. කෙසෙල් පඳුරක පුංචි කෙසෙල් කැනකුත් තිබුණා හැදිලා. ඒක ගහේ මිදිලා හොඳ වෙලාවට දැක්කේ. සීනි කෙසෙල් කැනක් හින්දා බබාලටත් හොඳයි. ඒකත් අපි ඉතින් කපා ගත්තා. දැන් අවරි වලට වෙන් කර ගන්නත් ඕනේ. මේකත් අවරි වලට වෙන් කරගෙන ඉතින් ඉක්මනට අතු ගාලා කොළ රොඩු ටික පුච්ච ගන්නත් ඕනේ. අපි සැරින් සැරේ ඇවිල්ලා අතු ගාලා නම් ගියා. ඒ වුණාට ඉතින් සෑහෙන දූවිලි ගොඩක් තියෙනවා ගේ ඇතුලේ. දැන් නම් ඉතින් මේ හදන්නේ අක්කි බබාගේ සෙල්ලම් බඩු ටික සෝද ගන්න. ලොකු බේසමකට දාලා වතුර පුරවලා ගත්තාම ඉතින් හොද ගන්න ලේසියිනේ. මේ විදිහට හොද ගන්න ඔයාගේ සෙල්ලම් බඩු ටික. මගේ අනිත් තියෙන ගේ ඇතුලේ තියෙන අනිත් භාජන නම් සෝදලා ඉවරයි. දැන් ඒවා වේලිලත් එක්ක. දැන් ඉතින් ගේත් හොදගත්තා. ගේත් භාගයක්ම වේලිලා. එක දවසට ඉවර කරගන්න අමාරුයි ඉතින්. ගේ නම් අපි කලින් ඇවිල්ලා හොදලා ගියේ. මොකද නැත්තම් අපි ආවහම බබාව තියාගන්න අමාරු නිසා. දැන් ඉතින් කොහොමත් එක දවසකට ඉවර කරගන්න අමාරුයි. තව දවස් දෙකකටවත් ඉතින් ටික ටික පිරිසිදු කරගන්න ඒවා මේවා ගොඩක් තියෙනවා. මේ ඉතින් රෑ වෙලා අපි කෑම හදාගත්තා. ඔන්න අපි ගෙදර ඇවිල්ලා පළවෙනියටම හදාගත්ත කෑම ටික තමයි මේ. ඉස්සෝ ටිකක් හදාගත්තා. ඊට පස්සේ බණ්ඩක්කා තියෙනවා. බණ්ඩක්කා නම් අම්මා තමයි එවලා තිබුණේ. බණ්ඩක්කයි තම්පලා තෙල් දාලා තිබුණා. අපි හදාගත්තේ ඉස්සෝයි කොච්චි සම්බෝලයි. දැන් ඉතින් අපි කට්ටිය රෑට බත් කන්න තමයි මේ හදන්නේ. අම්මලාගේ ගෙදරත් ඉතින් ලොකු ඈතක නෙමෙයි තියෙන්නේ. අඩි 10ක් 15ක් දුරින් තමයි තියෙන්නේ. ඒ වුණත් ඉතින් නිතර අම්මලාගේ ගෙදර ඉඳලා ආය අපේ ගෙදරට ඇවිල්ලා අස් කරලා යන්න වෙලා මදි. මොකද චූටි බබෙක් ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති. ඔයාට තේරෙනවා ඇති. සමහර වෙලාවට දවසේ එදිනෙදා වැඩ කටයුතු කරගන්නත් වෙලාව මදි වෙන දවස් තියෙනවා. ඉතින් බබා නිදා ගන්න වෙලාවක වුණත් ඉතින් එයාව තනියම එහෙ තියලා එන්නත් විදිහක් නෑනේ තනියම නිසා. ඒක නිසා ඉතින් අයියටත් නිවාඩු තියෙන වෙලාවල් වලට තමයි අපි ඇවිල්ලා අතු ගාලා අස් කරලා එහෙම දාලා යන්නේ. දැන් ඉතින් හොඳට මොන සුද්ධ කරගත්තා. වැඩ ගොඩාරියක් ඉවරයි. දැන් අපි රෑට බත් කන්න තමයි මේ හදන්නේ. තව ඉතින් ඉස්සරහ පොඩි කෑල්ලකුත් තියෙනවා අපිට හදාගන්න. මං ඉස්සරහට ඒවත් ඔයාලත් එක්ක බෙදා ගන්න අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්.
හැමෝම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න.